ලංකාවේ මේ වෙනකන් තිබ්බ හැම ආණ්ඩුවකටම ලොකු ප්‍රශ්නයක් වුණ ඒ වගේම ලොකු අභියෝගයක් වුණ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගල. ඒ වගේම මේ තරුණ ප්‍රජාව විසින් කරන උද්ඝෝෂණ මේ දේවල් ලේසියෙන් මැඩ පවත්වන විදිහක් ගැන අදම වීඩියෝ එකෙන් අපි කතා කරලා බලමු. ඔයාලා නිකමට හිතලා බලන්න ඔයාලගේ කනගාව මధుරෙක් කෑ ගහද්දි මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ කියලා ඔයාලට. හරිම කරදරකාරී නේද? සාමාන්‍යයෙන් මේ මధుරව කෑ ගහන ශබ්දය තියෙන්නේ හර්ට්ස් 16000යි 18000යි අතර වගේ ඉහළ පරාසයක තමයි මේ ශබ්දය පිහිටලා තියෙන්නේ. මෙන්න මේ මధుරවගේ ශබ්දය පාවිච්චි කරලා 2006 දී හෝවර්ඩ් ස්ටැප්ලටෝන් කියන බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයා හරිම අපූර්ව පරීක්ෂණයක් සිද්ධ කරනවා. එයා හදනවා මැෂින් එකක්. ඒකට එයා නම තියෙනවා The Mosquito කියලා. මේ මැෂින් එක එයා අරන් ගිහිල්ලා ඒ රටේ තිබ්බ ප්‍රධාන පෙළේ සුපර් මාකට් ගාව. ඒ වගේම තමයි තරුණ ප්‍රජාව වැඩිපුර ගැවසෙන ග්‍රොසරිස් ගාව. මෙයා ගිහිල්ලා මේ The Mosquito කියන මෙයාගේ මැෂින් එක සවි කරනවා. මේ මැෂින් එකෙන් අර මම කියපු හර්ට්ස් 17000යි හර්ට්ස් 18000යි අතර සංඛ්‍යාතයක් එළියට නිකුත් කරන්න ගන්න. සාමාන්‍යයෙන් මිනිහෙක්ට හර්ට්ස් 20 ඉඳලා 20000 වෙනකම් පරාසයක ශබ්ද ඇහෙනවා කියලා තමයි විද්‍යාත්මකව පිළිගන්නේ. හැබැයි ඒ අදාළ පුද්ගලයාගේ වයසයි ඒ අදාළ පුද්ගලයාගේ කනේ ස්වභාවයයි අනුව මේක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වයසට යන්න මේ ඉහළ පරාසයේ ශබ්ද ඇහෙන එක අඩු වෙනවා. ඒක වෙන්නේ ඒ කනේ තියෙන ස්නායු සෛල දුර්වල වෙන නිසා. ඉතින් අර මම කියපු මොස්කිටෝ කියන මැෂින් එකෙන් නිකුත් කරන්නේ ඉතාමත් ඉහළ 17000 18000 වගේ හර්ට්ස් වල සංඛ්‍යාතයක්. ඉතින් මේ සංඛ්‍යාතය සාමාන්‍යයෙන් වයසක අයට ඇහෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් තරුණ ප්‍රජාවට සහ යෝන් ප්‍රජාවට ඒ වගේම ළමයින්ට තමයි ඇහෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා හෝවර්ඩ් කියන විද්‍යාඥයා කරන පරීක්ෂණයක් මේ වගේ සංඛ්‍යාතයක් පාවිච්චි කරලා කොහොමද තරුණයෝ එක්රැස් වෙන එක නවත්තන්නේ කියලා. ලංකාව වගේම තමයි ඒ රටවලත් තරුණයෝ එක්රැස් වෙනවා. නිකරුණේ තරුණයෝ එක තැන්වල පොඩි බැඳිලා නිකරුණේ ගැවසෙනවා. ඉතින් මේ හෝවර්ඩ් කියන විද්‍යාඥයා මෙයාගේ මැෂින් එක පාවිච්චි කරලා මේ වගේ සංඛ්‍යාතයක් නිකුත් කරලා මේගොල්ලොන්ට කරදරකාරී සංඛ්‍යාතයක් නිකුත් කරලා ඒගොල්ලෝ නිකරුණේ ගැවසෙන එක නවත්තලා දානවා. ඉතින් ලංකාවටත් බැයිද මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරලා මේ උද්ඝෝෂණ කරන දෙන අයට හොඳ පාඩමක් උගන්වන්න. පස්සේ කාලෙක මේ අර මම කියපු අර ඉහළ සංඛ්‍යාතය පාවිච්චි කරලා තරුණ ප්‍රජාවත් හරි අමුතු වැඩක් කරනවා. මේක මම කලින් කිව්වනේ මේක ඇහෙන්නේ නැහැ කියලා වැඩි හිටියට. ඉතින් මේක බ්‍රිතාන්‍යයේ වගේ යුරෝපානු රටවල් වල ළමයි අතර මැසේජස් කොමාරු කරගන්න රින්ගින් ටෝන් එකක් විදිහට මේ සංඛ්‍යාතේ භාවිතා වෙලා තියෙනවා පසු කාලීනව. මේ වගේ සංඛ්‍යාතයක් පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරද්දී ඒක සදාචාරාත්මකද කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. පළවෙනි දේ තමයි මේක කුඩා ළමුන්ටත් ඇහෙනවා. ඉතින් ඒගොල්ලොන්ට මේකෙන් කරදරයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එතකොට මේක ඒ වගේම මේක ඉහළ සංඛ්‍යාතයක් හින්දා වටේ පිටේ ඉන්න සත්තුන්ටත් මේකෙන් ලොකු හිරහැරයක් වෙනවා. මගේ මේ වීඩියෝ එකේ අරමුණ උනේ මොස්කිටෝ ටෝන් එක ගැන සරල පැහැදිලි කිරීමක් කරන්න විතරයි. කිසිම පුද්ගලයෙක්ට කරදරයක් කරන්න උවමනාවක් මගේ මේ වීඩියෝ තුළ ගැබ් වෙලා නැහැ.